කොහමද අවුරුදු හොඳයිද ඔයාලට අවුරුදු සරුයිද මේ වීඩියෝ එක කරන්න ඇත්තටම වීඩියෝ එක කරලා සති දෙකක් විතර වෙනවා අවුරුද්දට කලින් තමයි වීඩියෝ එක ගත්තේ මම මේක හදන වීඩියෝ එක ඉතින් මේක මට මේ බැරි වුණා ටිකක් අසනීප වුණා අවුරුදු 5 වෙනවත් එක්කම වගේ අසනීප වුණා ඊට පස්සේ කොහොමද ටිකක් පරක් වුණා හරි කොහොම හරි කමන්නේ ඔන්න මම ඔයාලට පෙන්නන්නේ මෙන්න මේ ඇලෝ ජෙල් එක හදාගන්න විදිහ මම මේ වීඩියෝ එකට කලින් වීඩියෝස් 3කට විතර කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා ස්කින් කෙයාර් රූටින් එකක් ගැන ඒකෙදි මම කතා කරනවා මම ඇලෝ ජෙල් එකට සැෆ්‍රන් දාලා ගෝල්ඩන් ජෙල් එකක් හදාගන්නවා කියලා. ඉතින් ඒක හදන වීඩියෝ එක මට ඔයාලට පෙන්නන්න හිතුණා. මොකද මගේ ජෙල් එක ඉවර වුණා. ඊට පස්සේ අලුත් එකක් ගෙනල්ලා හදනකොට මම ඒකේ වීඩියෝ එකක් ගත්තා ඔයාලට පෙන්නන්න. ගිය සැරේ මම මේ වීඩියෝ එකේ කතා කරනකොට පාවිච්චි කරේ රවුෂාන් කියන බ්‍රෑන්ඩ් එකේ ඇලෝ ජෙල් එක. හැබැයි මට ඒක එච්චරටම සෙට් උනේ නැහැ. ඒ කියන්නේ මම ඒක කලින් පාවිච්චි කරලා තිබුණේ නැහැ. ඒ නිසා මට හිතුණා ඒක ටිකක් ඒක ගාලා ටිකක් කරනකොට හොඳටම වේලිලාම යනවා. අර මොයිස්චර් ගතිය තියෙන්නේ නැහැ. ස්කින් එකට තෙතමනය තියෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මම මේ සැරේ ගත්තා ડોක්ටර් රෂෙල් එකේ ඇලෝ ජෙල් එක. මේක නම් ඇත්තටම ගොඩක් හොඳයි. මේක දැන් මම පාවිච්චිත් කරා. දැන් සති දෙකක් විතර වෙනවානේ හදලා මම මේක පාවිච්චිත් කරා. ඉතින් මේක දැන් මම හදලා සති දෙකක් විතර වෙනවානේ. දැන් බලන්නකො මේකේ පාට කොහොමද කියලා. ඔයාලට පේනවා ඇති. ලස්සන ගෝල්ඩ් කලර් එකක් තියෙනවා මේකේ. මම මේ අරගෙන පෙන්නන්නම්. මේ වගේ ලස්සන කලර් එකක් එනවා සැෆ්‍රන් දැම්මහම මම මේ වීඩියෝ එක හදනකොට දාපු සැෆ්‍රන් ටික මං ගාව ඉතුරු වෙලා තිබුණ අවසාන සැෆ්‍රන් ටික තමයි දැම්මේ ඒ නිසා තමයි පොඩ්ඩක් ඒකේ කුඩු කුඩු ගතිය තියෙනවා මේ අර රේණු එහෙමම නෑ මොකද අර අන්තිම ටික තමයි දැම්මේ ඒකේ පොඩ්ඩක් කුඩු වෙලා වගේ තියෙනවා ඒක එච්චර හිතන්න එපා කොහොම වුණත් සැෆ්‍රන් දැම්මහම මෙන්න මේ වගේ ලස්සන කලර් එකක් එනවා මේ ගෝල්ඩ් කලර් එකක් හරි පේනවා ඇති මේ පාට එන්නේ මේක හැමට ගොඩාක් හොඳයි. මෙතින් මං හදන වීඩියෝ එක තියෙනවා. අනිවාර්යෙන් මේ ඒක බලන්න. ඊට කලින් මේක හදන වීඩියෝ එක බලන්න කලින් වීඩියෝ 3කට විතර කලින් දාලා තියෙනවා ස්කින් කෙයාර් රූටින් එකක් මම කරන විදිහ පාවිච්චි කරන දේවල් ගැන. ඒක ඊට කලින් බලලා මේ වීඩියෝ එක බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ. එහෙනම් එකතු වෙලා ඉන්න වීඩියෝ එකත් එක්ක මේ වැඩේ කරන්න අපිට ඕන වෙනවා මේ වගේ ලී හැන්දක් සහ ඇලෝ ජෙල් එකක් සහ සැෆ්‍රන් ඔයාට ඕන වෙනවා මේ විදිහට අපි අලුතින් ගත්ත ඇලෝ ජෙල් එකක් අපි මේ විදිහට හදා ගන්නකොට අනිවාර්යෙන් ඔයා මේ ගන්න ලී හැන්ද ගොඩාක් පිරිසිදු වෙන්න ඕනේ පුළුවන් නම් ඒක ජීවාණුහරණය කරලා විස බීජ නාශනය කරලා පාවිච්චි කරන්න මොකද අපි මේක මූණට තමයි පාවිච්චි කරන්නේ අපේ මූණ පිරිසුදුකම ඒ වගේම මූණට වෙන්න තියෙන හානිය වළක්ව ගන්න තමයි අපි මේක අනිවාර්යෙන් පිරිසිදුව මේ ලී හැඳ පාවිච්චි කරන්නේ මම මෙතනදී මේක ඇත්තටම ජීවාණුහරණය කරලා විස බීජ නාශනය කරලා තමයි අරන් තියෙනවා ඔයාලත් ඒ විදිහට ගන්න ඊට පස්සේ මේ විදිහට සැෆ්‍රන් ටිකක් දාගෙන ටිකක් වඩා ඇති කියලා හිතෙන තරමට දාගෙන මම නම් මෙතනදී දාගත්තේ මගේ ඔන්න අවසාන සැෆ්‍රන් ටික ආය අලුතෙන් ගන්නකම් ඉතින් මටත් නැහැ මේ තිබුණ අවසාන ටික ඒකයි පොඩ්ඩක් කුඩු කුඩු ගතියට තියෙන්නේ නැත්තම් සැෆ්‍රන් රේණු එක හොඳට පැහැදිලිව පේනවා මේ විදිහට අපි සැෆ්‍රන් ටික දාගෙන හොඳට මේ ලී හැන්දෙන් මේක හොඳට කලවම් කරගන්න ඕනේ ටිකක් හොඳට සැෆ්‍රන් හැම තැනටම මිශ්‍ර වෙන විදිහට හොඳට මේක කලවම් කරගන්න ඊට පස්සේ අපි මේක වහලා හොඳට මිශ්‍ර කරගත්තට පස්සේ අපි මේක වහලා ටිකක් වෙලා තියලා තියෙනවා පැය භාගයක් විතර
ඔන්න මේ තියෙන්නේ පැය භාගයකට විතර පස්සේ ඔයාලට පේනවා ඇති දැන් මේකේ කලර් එක හොඳටම වෙනස් වෙලා ලස්සන කහ පාටක් ගෝල්ඩන් කලර් එකක් ඇවිල්ලා තියෙනවා ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට කලර් එක වෙනස් වෙනවා අපි සැෆ්‍රන් දැම්මට පස්සේ මේක හැමත ගොඩාක් හොඳයි සැෆ්‍රන් ගැන තව වැඩි විස්තර දැනගන්න ඕන නම් ඔයාලට මේ YouTube එකේ ගොඩ අය වීඩියෝස් කරලා තියෙනවා සැෆ්‍රන් ගැන ඉතින් ඒ වීඩියෝ සර්ච් කරලා බලන්න අපිට ඒකෙන් හැමත ලැබෙන ප්‍රතිඵල කොහොමද කියලා ඔයාලට වැඩි දුර දැනගන්න ඕනේ නම් ඉතින් ඔන්න ඔය වගේ තමා තියෙන්නේ පැය භාගයකට විතර පස්සේ මේ විදිහට අපි හදාගත්ත සැෆ්‍රන් දාලා හදාගත්ත ගෝල්ඩන් ඇලෝ ජෙල් එක දැන් අපිට අපේ මූණේ අතපයේ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ගාලා අවුව යන්න එපා. පරිසම් වෙන අවුව යන්න නැතුව මොකද අපි මේ වගේ දෙයක් ගාලා අවුව යනකොට ඇත්තටම ඒකෙන් ප්‍රතිඵලයක් ගන්න අමාරුයි. ඔයත් මේ විදිහට හදලා පාවිච්චි කරලා බලන්න. එහෙනම් මගේ වීඩියෝ එක බැලුවට thank you ඔයාලට. පරිස්සමින් ඉන්න මං ගිහින් එන්නම්.